ඔගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න අදත් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන ආවා රසවත් ආහාර රෙසිපි 3ක්. ඉතින් no carbs dinner idea ටිකක් තමයි මම අද ඔයගොල්ලන්ට ගේන්නේ යන්නේ. ඉතාමත් පහසු ආකාරයෙන් හදාගන්න පුළුවන් රෙසිපි ටිකක් තමයි මම අද දෙන්න යන්නේ. පළවෙනි රෙසිපි එක chicken with salad. ඉතින් ඉස්සෙල්ලාම අපි chicken එක හදාගමු. ඊට පස්සේ salad එක හදාගමු. මම කටු නැති chicken, ඒ කියන්නේ chicken breast එක මම කෑලි වලට කපලා ගත්තා. ඊට පස්සේ මම එකට කහල්, ලුණු, ඉඟුරු, කෑලි මිරිස්, කුරුදු කෑල්ලක් හොඳට එකතු කරගන්නවා. ඉතින් ඔයගලන්ට සුදු ලුණු උනත් එකතු කරගන්න පුළුවන්. හරිම රසයි සුදු ලුණු එකතු කරාම. මේ ටික ඔක්කොම එක්කව කරලා හොඳට chicken එක අනා ගන්න ඕනේ. chicken ටික අපි ඉස්සලාම හදාගන්න යන්නේ. මම pan එකක් රත් වෙන්න තියලා ඒකට olive oil චුට්ටක් දැම්මා. pan එක රත් වෙගෙන ඉද්දී අපි chicken ටික එකතු කරගමු. දැන් chicken ටික හොඳට බැදිලා තියෙන්නේ. මම ඒකට සෝයා සෝස් පොඩ්ඩක් විතර එකතු කරගන්නවා. ඒ එකතු කරගෙන තලයට චුට්ටකුත් මං උඩින් දා ගන්නවා. ගොඩක් නෙවෙයි, පොඩ්ඩක් විතර. chicken එක නම් දැන් ready. අපි දැන් salad එක හදාගමු. මම salad එකට බොහොම පොඩි දෙයක් තමයි එකතු කරගන්නේ. carrot එකක් මම grate කරලා ගත්තා. එතකොට තක්කාලි පුංචි ගෙඩි ටිකක් මම කපලා ගත්තා. වැඩි මුකුත් එකතු කරගන්නේ නැහැ. මොකද chicken එක කද්දී ඉතින් ගොඩක් වෙලාවට වෙනත් දේවල් අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. ඒත් ඔබට කැමති නම් තවත් olive ගෙඩි එහෙමත් නැත්නම් almond ඒ වගේ තවත් සුළු සුළු දේවල් ඔයගොල්ලෝ සාමාන්‍ය සලාඩ් එකට එකතු කරගන්න දේවල් තවත් ඔයගලන්ට සුකීනි ගෙඩියක් ඒ වගේ තවත් vegetable තියෙනවා නම් එකතු කරගන්න පුළුවන්. ඉතින් මම උඩින් flax seed ටිකක් ඒ වගේම almond ඇට ටිකක් දෙහි පෙත්තක් එකතු කරගන්නවා. මං හිතනවා ඔයගොල්ලෝ මේ රෙසිපි එක හදලා බලයි කියලා. මොකද හරිම ලේසි. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් වෙලා කෑම හදා ඉන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඉතින් ගොඩක් දන්නවා ඇති මගේ Facebook, Instagram follow කරන අය නම් මේ රෙසිපි එක. දෙවෙනි රෙසිපි එක cabbage noodles. Goa noodles.
ඉතින් ඔයගොල්ලෝ බලන්න ඇති ගෝවා නූඩල්ස් කිව්වහම මේ කොහොමද හදන්නේ කියලා. මම මීට කලිනුත් Facebook fitness with පාලි මගේ group එකෙත් මම කියලා දීලා තියෙනවා. ඉතින් මම මේ ගෝවා හීනියට කපලා මේක මම විනාඩි 5ක් උණු වතුරේ තම්බලා ගත්තා. ඉතින් ඔයගොල්ලන්ට වාෂ්පෙන් වුණත් මේක තම්බා ගන්න පුළුවන්. හරිම ලේසි. ඉතින් ඒකට මම එකතු කරන්න ගන්නවා කුරුඳු කෑල්ලක්, කෑලි මිරිස්, ලුණු, කහ, ලුණු ගෙඩියක්, කැරට් හීනියට කපාගෙන, ඔලිව් ඔයිල් චුට්ටක්, බිත්තරයක්, ඒ වගේම පාස්ලි කොළ ඔයගොල්ලන්ට කැමති නම් එකතු කරගන්න පුළුවන්. හොඳයි ඉස්සෙල්ලාම පෑන් එක රත් වෙන්න තියලා අපි ඒකට ඔලිව් ඔයිල් චුට්ටක් දාගන්නවා. තෙල් ටික රත් වෙගෙන එද්දී ඒකට ලුණු, කැරට්, එතකොට ලුණු, කහ, කුරුඳු කෑල්ල, කෑලි මිරිස් මේ සියලුම දේ එක්කහු කරගන්නවා. මම කැරට් නම් ගොඩාක් තම්බ ගන්නේ නැහැ. මොකද චුට්ටක් ක්‍රන්චි ගතියට තියෙන්නත් ඕනේ හින්දා ඔයගලන්ට කැමති නම් ටිකක් වෙලා තියා ගන්නත් පුළුවන්. නමුත් මම ගොඩක් තැම්බුවේ නෑ කැරට් නම්. ඊට පස්සේ ඒකට බිත්තරේ එකතු කරලා ගෝවා ටිකත් එකතු කරගන්නවා. මං හිතනවා මේකත් ඔයගොල්ලෝ රහ බලයි කියලා හදලා. ඉතින් හරිම ලේසි, පොඩ්ඩක්වත් අමාරු නෑ, කාලේ ඉතුරුයි. ඉතින් ගොඩක් දෙනා ඩයට් කරද්දී කෑම හදන්න වෙලා නෑ කියලානේ කියන්නේ. ඔන්න හරිම ලේසි. මං හිතනවා මේකට නම් ගොඩක් දෙනෙක් කැමති වෙයි කියලා. මම මේකත් හදන හැටි කියන්නම්කෝ. ඉතින් අපි මේ සුක්කීනේ මැදට මේ චිකන් දාලා ඔතලා තියෙන සුක්කීනේ රෝල්ස් කියලා ඉතින් මමම හිතලා හදපු රෙසිපි එකක්. හරිම රසයි, ඔයගොල්ලොත් හදලා බලන්න. මේකට අවශ්‍ය වෙන ඉස්සෙල්ලාම චිකන් එක අපි සීසන් කරගන්න ඕනේ. ලුණු, කහ, ඉඟුරු තලලා මේකට සුදු ලුණු තොගලන්ට එක්කව කරගන්න පුළුවන්. මම පප්‍රිකා චුට්ටකුත් එක්කව කරගන්නවා. එතකොට ගම්මිරිස් කුරු ටිකක්, ඒ වගේම ඔලිව් ඔයිල් ටිකක්, පාස්ලි කොළ ඔයගලන්ට කැමති නම් එක්කව කරගන්න පුළුවන්. සුක්කීනේ ටික මෙන්න මෙහෙමයි. සුක්කීනේ මම දිග අතට ඔයගලන්ට පේනවා ඇති මම කපාගෙන තියෙන්නේ. දිග අතකට හීනියට කපාගෙන තියෙන්නේ. මම ඒකට ඔරිගන් දාලා තමයි හදන්න ඉන්නේ. ඉතින් ඔයගලන්ට ඔරිගන් හොයාගන්න පුළුවන් සුපර් මාකට් වල තියෙනවා. හොඳයි ඉස්සල්ලාම චිකන් එකට ලුණු, කහ, පප්‍රිකා, එතකොට ඉඟුරු, ගම්මිරිස් මේ සියලුම දේ දාලා හොඳට අනා ගන්නවා. චිකන් එක අනාගෙන පැත්තකින් තියෙනවා. ඊට පස්සේ සුක්කීනි ටික මෙන්න මේ විදිහට කරන්නේ. ඉස්සලාම ඔලිව් ඔයිල් චුට්ටක් උඩින් මෙන්න මේ විදිහට දානවා. ඔලිව් ඔයිල් චුට්ටක් මේ විදිහට දාලා හොඳට ඔලිව් ඔයිල් වල තවර ගන්න ඕනේ මේ සුක්කීනි ටික. ඊට පස්සේ ඔරිගනෝ ටිකත් මෙන්න මේ විදිහට තමයි තවර ගන්න ඕනේ. හොඳට සුක්කීනි වල තවර ගන්න. මම ලුණු එකතු කළේ නැහැ. මොකද චිකන් වල ලුණු තියෙන හින්දා. ඉස්සල්ලාම සුක්කීනි ටික හදාගමු. පෑන් එක රත් වෙන්න තියලා මේ විදිහට සුක්කීනි ටික එකින් එක
මේ විදිහට තියාගන්න. ඔයගලන්ට පේනවා ඇති මම කොහොමද තියන්නේ කියලා. මොකද දෙපැත්තම හොඳට රත් වෙන්න ඕනේ. ඒ වගේම චුට්ටක් ගෝල් පාටට වගේ නිකන් රත් වෙලා පාටත් වැටිලා එන්න ඕනේ. හින්දා ඉතින් ගොඩක්ම නෙමෙයි. ගොඩක් කර වෙන්න දෙපා. මේ විදිහට ඔයගොල්ලෝ බලන්න. මොකද ඉක්මනට රත් වෙනවා. හීනියට කපලා තියෙන හින්දා මේ විදිහට දෙපැත්ත හරෝ රත් කර ගන්න. සුක්කිනි ටික දැක්කම ඉක්මනට රත් වෙනවා. සුක්කිනි ටික රෙඩි. අපි ඒ ටික පැත්තකින් තියාගෙන ඒ පෑන් එකටම ඔලිව් ඔයිල් චුට්ටක් දාලා චිකන් ටික හදාගන්න යන්නේ. ඉතින් ඉස්සෙල්ලා මම පළවෙනි රෙසිපි එකේ කිව්වා වගේ චිකන් ටික හදාගන්න හොඳට කියන්නේ ගෝල් පාටට වගේ කරවෙන්න දෙන්න. මම ඒකට නම් තල සෝයා සෝස් මුකුත් එකතු කරගන්නේ මේ විදිහටම හදලා ගන්නවා. ඔයගලන්ට පේන වෙති මං චිකන් කොහොමද කපාගෙන තියෙන්නේ කියලා. ඉතින් සුක්කීන එක මැදට දාලා ඔතන්න පුළුවන් විදියට ටිකක් සාමාන්‍යයෙන් කෑලි ටිකක් ලොකුවට වගේ තීරු වගේ තමයි කපලා තියෙන්නේ. ගොඩක්ම ලොකුවට නේ. ඔයගලන්ට පේන වෙති. හරි. දැන් ඔන්න ඔතන්න යන්නේ. ඔන්න මම ඔයගලන්ට පෙන්නන්නම්. මේ විදියට සුක්කීන එක මැදට චිකන් කෑල්ල තියලා මේ විදියට හිමීට ඔතාගෙන යන්න. මං හිතනවා ඔයගොල්ලෝ මේකට නම් කැමති වෙයි කියලා අනිවාර්යෙන්ම. ඉතින් හදලා රස බලලා ඔයගොල්ලෝ මට කියන්න. මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් හොඳ අයිඩියා එකක් ගන්න ඇති කියලා. ඉතින් මාව නිතරම ෆලෝ කරන අය නම් ගොඩක් වෙලාට මේ රෙසිපි දන්නවා. ඒ වගේම මගේ Facebook මං අලුත් group එකක් පටන් ගත්තා. Fitness with Pali. ඔයගොල්ලන්ට මා සමග එක්කහුව වෙන්න පුළුවන්. අපි group එකක් එකතු වෙලා මේ දේවල් කරගෙන යනවා. අලුත් රෙසිපි ඒ වගේම අමාරු ඩයට් නැහැ. බොහොම ලේසි ඩයට් කරගන්න පුළුවන්. ඉතින් නිවැරදි ආහාර පාලනයකට යන්න පුළුවන්. ඔගොල්ලෝ මගේ අලුතෙන් වීඩියෝ එක බලනවා නම් subscribe කරන්න අමතක කරන්න එපා. like කරන්න ඔයගොල්ලන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි.